ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස්පති කෙනෙක් පොලිසියට බය හැංගිලා ඉන්නවා කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මැතිතුමා කියනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පොලිස්පති කෙනෙක් පොලිසියට බය හැංගිලා ඉන්නේ ලොකු දේශපාලකයෙක්ගේ ගෙදර කියලා තමයි ආරංචිය තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව ගැන මොකද හිතෙන්නේ? ආණ්ඩුව ගැන මල්ලි ඉතින් අවුරුදු 76කට පස්සේ මේ පක්ෂයට බලෙමි උනේ. ඉතින් මේ ඇයට අවුරුදු 3-4ක්වත් දෙන්න ඕන නේද? ආවා විතරයිනේ. මොකක් හරි කරා කියලා හිතෙනවා. අනිවාර්යෙන් කරයි කියලා හිතනවා. මේ යන විදිහ හොඳයි මට. ඔය වුණාට දැන් ඔබතුමා ඉන්නකට නම් කිව්වේ ෂර්ලොක් හෝම්ස් වගේ තමයි මේ කවුද? දැන් ඔය පොලිසියේ ඉන්න ශානියා බේසේකර මහත්තයා. ඔව්. ඒ වුණාට දැන් මේ පොලිසියම පොලිස්පතිතුමා හොයනවා. මල්ලි ඉතින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පොලිස්පති කෙනෙක් පොලිසියට බය හැංගිලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ තියෙන ආරංචි විදියට හිටපු පොලිස්පතිතුමා සහ දැන් ඉන්න පොලිස්පතිතුමානේ හිටපු නෙමෙයිනේ හැංගිලා ඉන්නේ ලොකු දේශපාලකයෙක්ගේ ගෙදර කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඉතින් ශානියා බේසේකර මහත්තයා දක්ෂයෙක්නේ. කොහොමද අල්ලගන්නේ කියලා හිතනවා. ඔය දැන් ඉදිරියේදී ඡන්දෙකුත් එනවා. ඔව්. සූදානමක් තියෙනවද මොකද්ද? මේ ටික නම් කලාකටයුතු තමයි කරන්නේ. මේ ටිකේ ඡන්ද වලට ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. ඔය දැන් මේ පෙරේදා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. අල් ජසීරාගේ. අල් ජසීරාත් එක්ක. මොකක්ද ඒ ගැන හිතෙන්නේ? ඒක නම් මල්ලි එතුමා තමයි මට සමාව දුන්නේ. මේ අර්ධ සමාවක් හරි දුන්නේ. නමුත් ඒ සම්මුඛ සාකච්ඡාවේ නම් සාර්ථක නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. රංජනයි මේ මොකද මේ ඊළසාර වෛරල් වෙන වීඩියෝක් තියෙන්නේ? වෛරල් නම් ගොඩක් වීඩියෝ වුණා මල්ලි. මොන වීඩියෝ කියනද කියන්නේ? අර ඔබතුමා මේ හොරෙන් අර රාජසභ ඉඳලා කියලා කියන්නේ. මල්ලි ඉතින් මං හැමදාම රාජසභේ ඉන්න මිනිස්සෙක් නෙති. රංජන රාමනායක කියන රාජසභේ තමයි ඉන්නේ මල්ලි ඉතින්. අනිත් අයන රාජසභ දැන් නැති කරනවා මේ දවස්වල. කවුද නැති කරන්නේ? දැන් ඉන්න ආණ්ඩුවම නැති කරනවා පේනවා. ඔබතුමා නම් හැබැයි රාජසභේ ඉන්නවා වගේ පේනවා. මම ඉතින් හැමදාම රාජසභේනේ මල්ලි ඉන්නේ. ඒකට දීර්ෂය කරන්න එපා. මේ කියන්නේ ඉතින් මහජනතාව දැනුවත්ද? මහජනතාවට කීකේ කවුද මල්ලි රාජසභ ගන්නේ?